ප්‍රාණේසා ආත්මයද සන්දිසා ඇතමිදුළුද වෙන් කරන තරමට කාවදිනවා. සිතේ සිතුවිලිද අදහස්ද විමසනවා. ඒ වචනේ වැඩ කරන්නේ කාටද? වචනෙට කීකරු වෙන අයට. මේ කීකරු වීම හරිම වැදගත් කොටසක්. අපි උදාහරණයක් දිහා බැලුවොත් සාමකාමී ගමක අකීකරු පුද්ගලයෙක් හිටියොත් ඒ ගමේ තිබෙන සාමය නැති වෙනවා. නේද? යම් ගමක් හරිම නිස්කලංකව තිබෙනවා. හැබැයි එක පවුලක් ඉන්නවා හරිම අකීකරුයි. ඒ අකීකරුකම නිසා උන් දුෂ්ටයි. ඒ අකීකරුකම නිසා උන්ගේ ජීවිත ව්‍යාකූලයි. හැබැයි ඒ පවුල නිසා ඒ ගමට හානියක් වෙනවා. ඒ ගමට සමාදානෙ නැති වෙනවා. ඒ ගමට සැනසීම නැති වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි කීකරුකම තිබෙද්දී තාමත් විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ජේසුස් වහන්සේ තමයි අපිට හොඳම ආදර්ශය කීකරුකම කියන මාතෘකාවට එද්දී. උන්වහන්සේ තමයි අපිට පෙන්වලා දෙන්නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාම මේ පොළවට ඇවිල්ලා මනුෂ්‍ය ස්වරූපයකින් අපිට පෙන්වලා දෙනවා කීකරුකම කොයිතරම් වැදගත් සම්දිස්ථානයක්ද, කීකරුකම කොයිතරම් වැදගත් සන්දර්භයක්ද කියලා අපිට කියලා දෙනවා. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබ පුහුණු වෙන්න ඕනේ ඔබගේ ජීවිතේ නිවසේ කීකරු වෙලා ඉන්න. බලන්න අපි රැකියාවකට ගියත් රැකියාවේ යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදයේ ගෙනල්ලා තිබෙන්නේ අපිව කීකරුකමෙන් නඩත්තු කරන්න. අපි පාසල් ගියත් පාසලේ අපිට ක්‍රමවේදයක් තිබෙනවා. ඕගලන්ට ඕන වෙලාවට ඉස්කෝලේ යන්න බෑ. ඕන දවස්වලට යන්නත් බෑ. නේද? ඉන්දිය වෙලා තිබෙනවා සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් ඉස්කෝලේ එමන් නැත්නම් පාසල් තිබෙනවා. හරිද? පාසලේ නිවාඩු සෙනසුරාදා ඉරිදා පොයේ දවස්. ඒකට අපි ඒ උදාහරණයක් පාසල ආරම්භ වෙන්නේ 7 මාරට නම් 7:25ට බෙල් එක වදින්න ඉස්සෙල්ලා අපි ගේට්ටුව ඇතුලේ ඉන්න ඕනේ. මේ මීටියේ නැත්තම් ගේට්ටුව වහනවා. ඇයි ඒ ටීචර් අපෙත් එක්ක තරහ නිසාද ගේට්ටුව වහන්නේ? ඇයි ඒ ප්‍රින්සිපල් අපිට වෛර බඳින නිසාද ගේට්ටුව වහන්නේ? ඇයි අපිව පරක් වුණාම එළියට දාන්නේ? ඉතින් ඒ ප්‍රින්සිපල්ට තේරෙන්නේ නැද්ද බස් එක ප්‍රමාද වුණා කියලා, ප්‍රමාද වෙනවා කියලා? ඒ ප්‍රින්සිපල් ඒ ටීචර් දන්නේ නැද්ද? ඕගලන් නැගිටින්න පරක් වෙනවා කියලා. ඕගලන් නැගිටින්න පරක් වෙනවද නැද්ද කියන එක නෙමෙයි එතන අදාළ. යම් කීකරුකමක් එතන ගොඩ නගලා තිබෙනවා. ඒ පාසලේ යම් කීකරුකමක් තිබෙනවා. ඒ කියන්නේ මගේ ආදරවන්ත දුවේ පුතේ, මගේ ක්‍රිස්තුස් වහන්සේ තුල දේව දරුවනේ මම නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව පවුල. ඔබ තමයි අපි තමයි එකම පවුලක් හැටියට ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ. ඉතින් දෙවියන් වහන්සේ අපිට මේ පොළවේ යම් යම් ස්ථානයන් වලට අපිව යොමු කළා අපිව කීකරු කරන පිණිස. මේ පොළවේ අපි ජීවත් වෙන ජීවිතේ බොහෝ තැන්වල අපිට කීකරු වීම උගන්වනවා. හැබැයි බොහෝ අය කනගාටුවට කරුණා ඒ කීකරුකම මග හරිනවා. හරිම වටිනා කීකරුකම. හලෙලූයා. ඔබ දන්නවද කීකරු වීමෙන් පුළුවන් ලෝකයක් වෙනස් කරන්න. හලෝ. කීකරු වීමෙන් පුළුවන් ලෝකයක් වෙනස් කරන්න. හලෙලූයා. හලෙලූයා. ඒකට හේතුව ඇයි? මම අද දවසේ කියලා දෙන්නම්. කීකරු වීම ඒ තරම් වටිනවද? ඔව්. ඒ තරම් වටිනවා. ලෝකයක්, සම්ප්‍රදායක්, නීතියක්, මේ පොළවේ තිබෙන වාතාවරණයක්, මේ ඕනම අංශයක් වෙනස් කරන්න පුළුවන් කීකරු වීම මත. යේසුස් වහන්සේම කළා. අපි බලමු. අපි යන් පිලිපි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි වචනේට. දේව වචනේ වැඩ කරන්නේ කීකරු, දේව වචනේට කීකරු වෙන අයටයි. හalleluya. පිලිපි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි වචනය. පිලිපි 2:5. අපි යමු දෙවියන් වහන්සේගේ වචනේට. හalleluya. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම ඔබ සෑම තුලත් තිබේවා. ඊට පස්සේ 6. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්. ජේසුස් වහන්සේ කාගේ රූපේද දරුවේ? දෙවියන් වහන්සේගේ ස්වරූප. ජේසුස් වහන්සේට කීකරු වීමට අවශ්‍ය නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ දරා සිටියා දෙවියන් වහන්සේගේ ස්වරූප. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේ. දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවක් යයි නොසිතා. මේ බලන්න. ජේසුස් දේව වචනේ අපිට කියනවා ජේසුස් වහන්සේ කවුරු වගේද? දෙවියන් වහන්සේ වගේ.
හැබැයි ඒ දේවත්වය තමා විසින් අල්ලගෙනම සිටිය යුතු තනතුරක් යයි නොසිතා. දැන් ඕගලන් සමහර අපි දන්නවා අපේ රටේ මේක චුට්ටක් වැඩි කරන්න අපේ රටේ රජේ යම් තනතුරක් ලැබුණොත් යම් කෙනෙක්ට ලේසියෙන් අත්හරින්නේ නේද? මොකද වාසි තියෙනවා. වාසි තියෙනවා. හරිද? ඒ කියන්නේ മന്ത്രി ධූරයා ලැබුණොත් අපි අත්හරින්නේ. අපි නෙමෙයි මම කියන්නේ සමහර අය. එතකොට ජේසුස් වහන්සේට ලොකු තනතුරක් ලැබුණේ. මොකද්ද තනතුර? දෙවියන් වහන්සේගේ රූපාකාරය ජේසුස් ගාව තිබුණා. හැබැයි ඒ තනතුරේ ජේසුස් වහන්සේ සිටීම ඒක අල්ලගෙන ඉන්න එක ඒක වැදගත් නෑ කියලා හිතලා, ඒ කියන්නේ එතනම ඉන්න එක හොඳ නෑ කියලා හිතලා අපි වෙනුවෙන් මනුෂ්‍ය ස්වභාවයක් ගත්තා ජේසුස් වහන්සේ. හලෙලූයා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්. දෙවියන් වහන්සේට සමානව සිටීම Taman විසින් අල්ලගෙනම සිටිය යුතු වස්තුවක් යයි නොසිතා. එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයේගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. බලන්නකෝ ජේසුස් වහන්සේව අපි අද අදහනවා. ජේසුස් වහන්සේ මනුෂ්‍ය ස්වරූපකින් ආවා. හැබැයි උන්වහන්සේ දරාගෙන හිටපු ස්වරූපය කාගේද? පියාණන් වහන්සේගේ. විශ්වය මවා වදාළ දෙවියන් වහන්සේගේ ස්වරූපේ දරාගෙන සිටපු තැනන් වහන්සේ එම ස්වරූපය අත්හැරලා දාසයෙකුගේ ස්වරූපය ගත්තා. මනුෂ්‍යෙකුගේ ස්වරූපය ගත්තා. මේක අද හරි වැදගත් පණිවිඩයක්. කිතුණු සමාජයේ නාස්ති වීම වළක්ව ගන්න පුළුවන් පණිවිඩයක්. මේ පණිවිඩයට ඔබ හොඳට සවන් දෙන්න. මේ පණිවිඩය ඔබගේ අභ්‍යන්තරයට ගන්න. මේ පණිවිඩය ඔබ සමරන්න. මම දන්නවා ඔබගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙනවා මේ පණිවිඩය තුලින්. හලෙලූයා. අද ආපු අය වාසනාවන්තයි. අද නාපු අය ඊටත් වඩා වාසනාවන්තයි. අවාසනාවන්තයි කියලා කියන්න බෑ. හොඳ නෑනේ උදේ පාන්දර. අපි බලමු. ජේසුස් වහන්සේ තමා විසින් එම දෙවියන් වහන්සේගේ ස්වරූපය අල්ලගෙන සිටීම හොඳ නැතයි කියලා හිතලා ඒක අත්හැරලා බලන්න කොයිතරම් ලොකු කැපවීමක්ද, කොයිතරම් ලොකු කීකරුකමක්ද, කොයිතරම් ලොකු කීකරුකමක්ද. දේවත්වයේ අත්තරින තරමටම උන්වහන්සේ කීකරු වුණා. ඒකයි මෙතන කියන්නේ. අපි බලමු. කීකරු වුණේ පියාණන් වහන්සේගේ වචනයට. පියාණන් වහන්සේගේ කැමැත්තට කීකරු වුණා. කීකරු වෙලා දාසයෙකුගේ ස්වරූපය අරගෙන මිනිස්යන්ගේ සමානත්වයට පැමිණියා. 8 මනුෂ්‍යාකාරයෙන් සිටියේ කලක්. ආමේන්. ජේසුස් වහන්සේ දේවත්වයේ තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය දරාගෙන ඉන්නකොටත් උන්වහන්සේ කීකරු ජීවිතයක් ස්වභාවයෙන් හිටියා. උන්වහන්සේ දේවත්වය අත්හැරලා මනුෂ්‍ය ස්වරූපයට මනුෂ්‍යාකාරයෙන් මේ පොළොවට පැමිණි කලක් මරණය එන එසේය කුරුසේ මරණය දක්වා කීකරු වූසේක. හලෙලූයා. ඔබ දන්නවද බොහෝ කිතුණුවන් තමන්ගේ ජීවිතේ ප්‍රතිඵල ලබනවා කීකරු කමේ. ඕගනම් පල්ලියාවට කීකරු බබාලා කියලා හිතන්න එපා. පල්ලියන එක විතරක් නෙමෙයි කීකරුකම කියන්නේ. මම ඔබට කතා කරන්නම් දේවල්. කීකරුකමේ තිබෙන වැදගත්කම හරිම වටින සබ්ජෙක්ට් එකක්. කීකරු දෙවියන් වහන්සේගේ වචනයට අපි කීකරු වෙන්න අවශ්‍යයි. ඇයි? ඒ වචනය අපිට ක්‍රියා කරවන්න පුළුවන් වෙන්නේ අපි වචනයට කීකරු වුණාම. වචනයට කීකරු වෙන්නේ නැති කිසි කෙනෙකුට බෑ දේව වචනේ ක්‍රියා කරවන්න. දේව වචනේ ඔබ උදෙසා ක්‍රියා නොකරනවා නම් ඔබගේ ජීවිතයේ බොහෝ තැන්වල අසාර්ථක වෙනවා. ජේසුස් වහන්සේ කුරුසේ දක්වා කීකරු වුණා. ගෙත්සමනි වුණේද අපි දකිනවා ජේසුස්ගේ ආඥාව. අමාරුයි ඒ කුරුසේ වේදනාව. තරහා ගන්න බෑ ඒ කුරුසේ වේදනාව. සුද්ධ බයිබලයේ කියනවා ජේසුස් වහන්සේ ගෙත්සමනි වුණේ දින්නකොට උන්වහන්සේට ඒ කුරුසේ විඳින්න යන වේදනාව දැනුණා. හලෙලූයා. හලෙලූයා. දෙන්නේ ජේසුස් වහන්සේ ගෙත්සමනි වුණේ ඉද්දී උන්වහන්සේගේ ශරීරයෙන් දහඩිය බිඳු ලේමෙන් වැగిරුණා කියලා බයිබලයේ කියනවා. මිනිස්සුගේ දහඩිය කොහමද ලේ බවට පත් වෙන්නේ? ඒ කියන්නේ මගේ ආදරවන්ත දුවේ පුතේ, මගේ දරුවනේ, මගේ ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ සභාව ඔබ මතක තියාගන්න. ජේසුස් වහන්සේගේ කුරුසේ පූජාව, ජේසුස් වහන්සේ
ගෙත්සමනි උයනේදී භුක්ති විඳා. උන්වහන්සේට දැනුණා ගෙත්සමනි උයනේදී උන්වහන්සේ තව දවස් කීපයකට පසුව භුක්ති විඳින්න යන වේදනාව කොයිතරම් අමාරුකමක්ද. ඒ වේදනාව දැන ඒ වේදනාව දැනිලත් උන්වහන්සේ කියනවා ජේසුස් පියාණන් වහන්සේ පියාණනි මේ කුසලානේ පුළුවන් නම් මාගෙන් පහ කළ මැනව. හැබැයි මම කැමති ලෙස නෙමෙයි. ඒකත් ඔබ කැමති ලෙස වේවා. හalleluya කීකරුකම. එයි මගේ දරුවනේ කීකරුකම මෙච්චර වටින්නේ. ඇයි? ඔය දැකලා දිනවද Facebook එකේ සමහර අය ප්‍රචාරය කරනවා. ඔය ලෙඩ හොඳ කරනවා නම් පාස්ටර්ලා එන්න කියපල්ලකෝ. රාගම රෝහලට එන්න කියපල්ලකෝ. පිරිකා රෝහලට. එම කිව්වට අපිට යන්න බැරියෝ. කීකරුකම මත තමයි ප්‍රාතිහාරය තියෙන්නේ. බලෙන් ප්‍රාතිහාරය දෙන්න බෑ. ඔබටත් එහෙම. මටත් එහෙම. එකම හැන්ද එකම බයිබලේ. කීකරු වෙන මිනිස්සයා ප්‍රාතිහාරය ලබනවා. බලෙන් කෙනෙක් හොඳ කරන්න බෑ දරුවනේ. අපේ යාඥාවට යා කීකරු වෙන්න අවශ්‍යයි. අපේ යාඥාවට යාගේ ඇදහිල්ල තියෙන්න අවශ්‍යයි. ඇදහිල්ලේ යාඥාවෙන් තමයි රෝගාතුරයට සුවය ලැබෙන්නේ. අපේ යාඥාවයි රෝගියා තුල තිබෙන ඇදහිල්ලයි මේ දෙක එකතු වුණාම තමයි වැඩ සිද්ධ වෙන්නේ. මේ ලස්සන වචනයක්. හalleluya බරොස්සන්න. මේකට බාධා වාලාව ගොඩක් මේ වචනේ ඔබට දේශනා කරන්න බැරි ලෙස. ජේසුස් වහන්සේ තමයි අපිට හොඳම ආදර්ශය කීකරුකම ගැන. හරි? අපි බලමු. කීකරුකමේ වැදගත්කම වටිනාකම අපි බලමු. මේ පොළවේ පාපය, ශාපය, අයිතුකම අපරාධ, ලෙඩ රෝග, මිනිමැරීම්, සියදිවි නසා ගැනීම මේ හැම දෙයකටම මූලිකම කාරණාව තමයි අකීකරුකම. කීකරුකම මේ දෙක. ඕකේ? දරාලා ගන්න. හොඳට තේරුම් ගන්න. ඔබ දකින්න ලෝකේ, ඔබ ජීවත් වෙන ලෝකේ හරිම දුෂ්ට වෙලා, හරිම නරක වෙලා, බයයි. නේද? සමහර තැන්වලදී මුහුණ දෙන්න අපහසුයි. ටීවී එක බලද්දී හිත රිදෙනවා, ඇඬෙනවා. මිනිස්යන් එක එක්කෙනා සත්තුන්ව මරලා දානවා වගේ මිනිස්යන්ව මරලා දාන යුගයක්. රෝගාතුර වෙනවා මිනිස්යන් බලාගෙන ඉද්දී. පුදුම විදියට අමාරු කමින් මිනිස්යන් ජීවත් වෙන්නේ. විවිධ රෝග. කවදාවත් අපි අහලා නැති රෝග. ඇයි මේ ලෝකේ මේ පොළොව මේ තරම් දුෂ්ට වෙලා, නපුර වෙලා, දුෂ්ට වෙලා, පාපයෙන් පිරීලා තිබෙන්නේ හේතුව? ඒකට හේතුව කීකරුකම සහ අකීකරුකම. අපි බලමු. අපි අංශුද්ධ බයිබලයේ. හalleluya. හalleluya. මම කැමතියි ඔබ කතා කරනවා. නිශ්ශබ්ද වෙලා සිටින්නේ ආගම තුල. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන ස්ථානයකට ඇවිල්ලා තිබෙන්නේ. ආමේන්. හalleluya. ඔබ ශබ්ද නගන්න දේව වචනේ ලබා ගනිද්දී කීකරුකමේ પરම්පරාවක් ගොඩ නැගීම හරිම අත්‍යවශ්‍යයි. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වචනේට අපි යනවා. මන්දලි බ්‍රාසීඩ ප්‍රන්තු. රෝම 5:17 හරිම වැදගත්. ළඟ ඉන්න කෙනාට කියන්න හරිම වැදගත් අද. හරිම වැදගත්. කියන්න පොඩ්ඩක් මුරි දෙන්නේ නැහැ කෙනෙක්. ළඟ ඉන්න කෙනාට කියන්න හරිම වැදගත් දවසක් අද. ආමේන්. ෂුවර්. වටිනවා. බලමු. මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරන කොටගෙන මරණය මේ පොළොවට ආවා. එක්කෙනාගේ වරද. මම ඔබට කිව්වා මේ ලෝකෙ මෙච්චර දූෂ්‍ය වෙලා තිබෙන්නේ අකීකරුකම නිසා. කාගේ අකීකරුකමද? කල්පනා කරලා බලන්න. ඔබ හිතනවා නම් අයියෝ මම විතරද මේ පොළවේ අකීකරුවෝ ඉන්න එකම පුද්ගලයා? ගොඩක් අය ඉන්නවනේ. ඒ අතර මමත් එක්කෙනෙක් විතරයි කියලා. මගේ දරුවනේ එක්කෙනෙක් ඇති ලෝකයම නාස්ති කරන්න. අකීකරු එක්කෙනෙකුට පුළුවන් වුණා මුළු සමස්ත ලෝකයක් විනාශ කරන්න. තේරුම් ගන්න මේ. කවුද මේ අකීකරු පුද්ගලයා? එක්කෙනාගේ වරද. මොකද්ද මේ වරද? කවුද අකීකරු පුද්ගලයා? කවුරු නිසාද මේක උනේ? මොකද්ද මේ වරද? මේ බලන්න. මක් නිසාද? එක්කෙනාගේ වරද නිසා. අපි ඔතනින් අතර වෙමු. එක්කෙනාගේ වරද නිසා. මොකද්ද මේ වරද?
එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරන කොටගෙන මරණය ආවා. කවුරු නිසාද මරණය ආවේ? කී දෙනෙක් නිසාද? කී දෙනෙක් නිසාද? 10 දෙනෙක් නිසා නෙවෙයි. ගමට එකෙක් ඇති, පවුලට එකෙක් ඇති, රටට එකෙක් ඇති. එක්කෙනයි. එක්කෙනෙක් නිසා 10ක් නිසානේ. එක්කෙනෙක් එහෙමනම් 10ක් එකතු වුණා නම් උටා වෙන්නේ නැහැ අපිට ගමේ. නැද්ද? ඈ? ඔයගලන් දැකලා තියෙනවනේ. එක කොල්ලෙක් පාරායිනේ ඉන්නවට වඩා ඔය ඉඳගෙන වීලු කරනවට වඩා කොල්ලු සෙට් එකක් හිටියම ඕගලන්ගේ දුවව ඒ පාරෙන් යවනවද ඕගලන්? යවනවද? ඇයි යවන්නේ නැත්තේ සජේ? ඇයි යවන්නේ නැත්තේ? ඔබ දැකලා තියෙනවා හරියට 6 වෙද්දී රොත්තක් ඉන්නවා. අම්මාට ඒක දැනුනේ ගමන් අම්මට ඒක දැනුනේ ගමන් අම්ම කියනවා ඒ යන්නේ නැහැ ඔබ මේ පැත්තේ. යන්නේ ඔබ මේ පැත්තේ යන්න බා. අර ඉන්න මදාවි සෙට් එක. එම කියනවනේ ඕගොල්ලෝ ඕන තරම් කියලා ඇති. දියණියන් ඉන්න අම්මලා. නෑ ඔබ කඩ යන්න එපා. ඉඳපන්. ඔය දීපන් සල්ලි මම ගිහිල්ලා එන්න. අම්මා බලෙන් කඩ යනවා. වෙන වෙලාවට කියලාවත් යවන්න බෑ අම්මා. අයින් පස්සේ අම්මා බලෙන් කඩ යන්නේ. ඇයි ඒ? අකීකරු සෙට් එකක් ගමේ ඉන්න නිසා ඒ ගමේ කෙල්ලෙක්වත් පාරේ බැලලා යන්න බෑ. තමයි තත්ත්වේ. හරිද? ඉතින්ද එක්කෙනෙක් මෙච්චර දේවල් කරා නම් සෙට් එකක් කොච්චර දේවල් කරයිද? එක්කෙනෙක් නිසා මොනවාද? මරණය. මේ පොළවට මරණය පැමිණීමට මූලික වුණේ එක මිනිස්සෙක්. ඒ මිනිස්සයාගේ නම තමයි ආදම්. අපි බලමු මේ සබ්ජෙක්ට් එක 19ට යන්න. අපි බලමු මොකද්ද වරද? බලන්න. මක් නිසාද එක මිනිස්සයාගේ අකීකරුකම කරන කොටගෙන අන්න මාට්ටු දැන්. කවුද මේ මිනිස්සයා පුතේ? ආදම්. මේ පොළවේ මනුෂ්‍ය වර්ගයාගේ පළවෙනියා. පාස්ටර් අපි අහලා තියෙන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පළවෙනියා වඳුරෙක් කියලානේ. ඒ ඕගලන්ගේ પરම්පරාව. මගේ પરම්පරාවේ වඳුරු නැහැ. වඳුරු නැහැ. වඳුරගේ බ්ලඩ් එකයි මගේ බ්ලඩ් එකයි වෙනස්. මගේ පවුලේ වඳුරු නැහැ. සමහර අයගේ පවුල් වල වඳුරු ඉන්නවා. ඒ තාත්තා වඳුරෙක්, සීයා වඳුරෙක්. ආතා මුත්තා කිරිකිත්තා වඳුරෝ. I don't know that. ඒක අපි දන්නේ නැහැ. මගේ પરම්පරාව මම කතා කරන්නේ මේ මගේ પરම්පරාව ගැන. මම කතා කරන්නේ මනුෂ්‍ය પરම්පරාව ගැන. මනුෂ්‍ය પરම්පරාවේ පළවෙනි පුරුක. අපි දන්නවා මේ ඉස්කෝලේ යන ළමයි දන්නවා පරිණාමවාදයේ දැන් අවුරුදු 7කට විතර බුද්ධදී බොරුවක් වෙලා ඉවරයි මුළු සමස්ත ලෝකයට. හරි? හොඳට මේක තේරුම් ගන්න. පරිණාමවාදය කියන එක දන්නවනේ? මොකද්ද පරිණාමවාදය කියන්නේ? අහලා තියෙනවද? අනේ මොන කෙහෙල් මලක්ද මන්දම පාස මොන වාදයක්ද ඒ? දන්නවද පරිණාමවාදය? පරිණාමවාදය කියන එකේ සන්දර්භය තමයි වඳුරෙක්ගේ මනුෂ්‍ය වර්ගය පැවැත්. ඒක තමයි පරිණාමවාදය කියන්නේ. අම්මෝ දැන්වත් ඉගෙන ගන්නලාකෝ. ඉස්කෝලේ ඉගෙන ගත්තේ නැත්තම්. හරි? ඕකේ. ඉතින් ඒක බොරුවක් කියලා දැන් අවුරුදු කීපයකට උඩදී මේ විද්‍යාව ස්ථිර කළා. ඕකේ. හරි? දැන් අපි යනවා දේව වචනෙට. මක් නිසාද එක මිනිස්සයාගේ අකීකරුකම? එක මිනිස්සයා තමයි ආදම්. අපි යන් මේ බලන්න. අපි යන් 17ට යන්. අනේ මේක අහගන්න හොඳට අද ලස්සනයි ඈ. හරි ලස්සන දේව වචන. 17ට මක් නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරන කොටගෙන මරණය ආවා. එක්කෙනෙක්ගේ වරද නිසා මරණය ආවා. ඒ එක්කෙනා තමයි ආදම්, මනුෂ්‍ය වර්ගයාගේ පළවෙනියා. එයා නිසා මොනවාද ආවේ? මරණය ආවා. ඒ මරණේ පැමිණීමට එයා කළපු වරද මොකද්ද? මොකද්ද වැරද්ද? එයා කරපු වැරද්ද? මොකද්ද වරද? කියන්න බලන්න. තේරෙනවද මං කියන දේ? දේශනාව තේරෙනවනේ. ආදම්
වරදක් කළා. මොකද්ද වරද? වෛශ්‍යකමක් නෙවෙයි. මිනිමැරීමක් නෙවෙයි. සොරකමක් නෙවෙයි. බොරුවක් නෙවෙයි. මොකද්ද කරපු වරද? මොකද්ද කරපු වරද? ඔයගොල්ලන් බලන් ඉන්නේ හරිය නිකන් මම වැරදි කරා වගේ. තානංගයේ ගෙඩි කාප එක? ඒකොල්ල කිව්වා. අපි කැමරාමන්. තානංගයේ ගෙඩි කාප එක. තානංගයේ ගෙඩි කාපු එක කෙටි සටහනක් කියන්නේ මොකක්ද දන්නවද? ආදම් අකීකරු වුණා. එයා කරපු එකම වරද අකීකරු. වෙන මොනවත් කරේ නෑ. හරිම හොඳයි සෝයි බබා. හරිම හුරතල්. අපේ කොල්ලා මාරස් පැණි බේරෙනවා ඌ ඉනා වෙද්දි. පොල් පැණි බේරුණත් වැඩක් නෑ ඌ අකීකරු නම් ප්‍රශ්නයක්. මම ආදරේ කරන කෙල්ල අම්මෝ පොඩි ටච් එකක් දුන්නා ටින් රතු වෙනවා ඇඟ සුදුම සුදු ස්කින් එක. මම කැමති නෑ යාම දවල්ට එලි කොයිවත් ඉස්කෝලේ යනකොටත් කැමති නෑ ගෙදරට වෙලා ඉන්නවට මං කැමති. මොකද ටින් නියම ස්කින් එක. එයා පෙරල් ලව්ලි ගන්න චන්දනාලේපේ ගන්න. මම තමයි අරන් දුන්නේ පැක් එක. ඔයාගේ කෙල්ල කොච්චර ටින් වුණත් අකීකරු නම් එයා කොයි වෙලාවෙ හරි සාඩින් වෙනවා. සාඩින් ටින් එකක් වෙනවා. එයාගේ ලස්සන නෙමෙයි වැදගත්. කීකරුකම වැදගත්. මොකද ඒක ආදම් කෙනෙක්ට පුළුවන් වුණා මුළු සමස්ත ලෝකයා වෙතට මරණය ගේන්න මගේ දරුවනේ. දැන් මම මේ කතා කරන දේවල් තරුණ තරුණියන්ට කන් කසනවා වගේ ඇති. ඇවිල්ලා 60ක් විතර එනගෙන යන්න පුළුවන් නම් මේ පාස්ටර් කාර්යගේ දක්තැන්ද ගැලවෙන්න. ඔව් උඹලා ගහයි මේවා කියද්දි මේවා උඹලාට කන් කසනවා තමයි. හැබැයි උඹලා නිසා තමයි මේ ලෝකෙට ප්‍රශ්න ඇති වෙන්නේ. හරියට හිටියේ නැති. එහෙනවද? කුයින්ට කතා ගන්න. පාස්ටර් අද අමුතු විදියට කියනවා. මොකද්ද පාස්ටර් ඔම කතා කරන්නේ? මෙහෙම කිව්වන්නේ සංස්කෘතික භාෂාවල් කිව්වොත් මොකද පාස්ටර් කිව්ව අර වචනේ මට තේරුන්නේ අප්පා. හරි. මක් නිසාද එක්කෙනාගේ වරද නිසා? එක මිනිහෙක් ආදම්ගේ වරද නිසා එයා වරද්ද ගත්ත නිසා මොකද්ද එයා වරද්ද ගත්තේ? එයා අකීකරු වුණා. එයා වරද්ද ගත්ත නිසා එක්කෙනා කරන කොටගෙන මරණය ආවා. අපි යන් 19ට. මක් නිසාද එක මිනිහයාගේ අකීකරුකම කරන කොටගෙන බොහෝ දෙනාව පව්කාරයන් කරනු ලැබුවලු. අනේ බලන්නකො මේ අකීකරුකම තුල තිබෙන බලය. මේ ලෝකේ මෙච්චර දූෂ්‍ය වෙලා තිබෙන්නේ. මේ ලෝකේ මෙච්චර පව්කාරව පිරීලා තිබෙන්නේ. මේ ලෝකේ මෙච්චර මිනිමැරීම් අසාර්ථක වීම විනාශ වීම සියදි විනාශා ගැනීම මෙවැනි දේවල් ඇවිල්ලා තියෙන්නේ ඇයි දන්නවද? අකීකරුකම නිසා. අකීකරුකම නිසා. එක මිනිහෙක් තුල තිබුණ අකීකරුකමෙන් තමයි මේ වින්නහිය මේ ලෝකෙටම ආවේ. මගේ ආදරවන්ත දුවේ පුතේ කිතුණුවෙක් හැටියට ඔබගේ කීකරුකම තමයි මුළු ලෝකෙටම සමාදානයි. හාලෙලූයා. මොකද්ද ඔබගේ කීකරුකම? ඔබ ප්‍රථමයෙන්ම දේ වචනෙට කීකරු වෙන්නෙක් වෙන්න ඕනේ. තේරුණාද? අද ගොඩක් අය සභාවට සාන්ත දාන්ත තීන්ත කුප්පි 62 නැත්නම් සාන්ත දාන්ත කුප්පි 36 පල්ලියේදී හරි ඇවිදින්නේ පොළොවට රිදෙයි කියලා බලන්න. ජේසුවිටයි පාස්ටර් සිස්ටර් ජේසුවිටයි. ඕ හalleluya. මම වෙලාවට බය හිතනවද වෙලාවට මේ පල්ලියේ ස්ලැබ් එකක් තියෙන්නේ මේක ගලෝගෙන යයිද කියලා. හරිම භක්තිවන්තයි. හැබැයි ගෙදර කියලා බලන්න ඕන ඩාන්ස් ටික. තෙయ్య සෙත්ත පෝච්චි. ගෙදරදී තමයි බලන්න පුළුවන්.
පල්ලියේදී ඕ ලබසන්ත ලබාරියන්දලා මා ගෙදර ඔෆ් කරපන් ඕක ටීවී එක අන්‍ය භාෂාව ගෙදර හොඳට කතා කරනවා. පල්ලියේදී අන්‍ය භාෂාව කතා කරන්නේ නැහැ. පල්ලියේදී කී කරුයි? ගෙදරදී යකී කරුයි. ඔබගේ මේ පොළවේ එක මිනිස්සෙක්ගේ අකීකරුකම නිසා මේ පොළවට හානියක් ආවා. ඒ හානිය තමයි බොහෝ මිනිස්යන් කෙරෙහි මරණය පැමිණියා. බොහෝ මිනිස්යන්ව පෞකාරයන් කරනු ලැබුවා. අකීකරුකම අපිව වරදකාරයෙක් බවට පත් කරනවා. යා මිනිස්සෙක් අකීකරු වීම තුල ඒ මිනිස්සයා වරදකාරයෙක් ඒ මනුෂ්‍යව වරදකාරයෙක් බවට පත් කරනවා. දේ වචනේ කියන්නේ. මේ දේ වචනේ කියන්නේ. අකීකර වුණාම එයා පෞකාරයෙක් කොට ගණන් ගනු ලබනවා. එයා විතරක් නෙමෙයි. එයා නිසා බොහෝ මිනිස්යන් පෞකාරයන් වුණා. අපි බලමු. හතට යන්. කීකරුකම තුල මොනවද උනේ කියලා බලමු. මම ඔබට කිව්වා කීකරුකම තුල ජීවිත වෙනස් කරන්න පුළුවන්. කීකරුකම තුල දේශයක් වෙනස් කරන්න පුළුවන්. කීකරුකම තුල වාතාවරණයක් වෙනස් කරන්න පුළුවන්. කීකරුකම තුල සම්ප්‍රදායක් වෙනස් කරන්න පුළුවන්. ජේසුස් වහන්සේ මේ පොළවට පැමිණීමට පෙර මෝසෙස් තුලින් විවස්ථාවක් දුන්නා. විවස්ථාව කියන එක ඔබ අහලා තියෙනවනේ දසපනත. දසපනතක් දුන්නා. මේ දසපනත වෙනස් කරන්න ජේසුස් වහන්සේට පුළුවන් වුණා. ජේසුස් වහන්සේට දසපනත වෙනස් කරන්න පුළුවන් උනේ ජේසුස් වහන්සේ කීකරු වුණ නිසා දසපනතට. මේක සමහර අයට තේරෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ ඉස්සල්ලාම විවස්ථාවට කීකරු වෙලා විවස්ථාව අහෝසි කළා. අහසක්. නිකන් අහෝසි කළේ නේ. උන්වහන්සේව චර්ම ඡේදනය කරා. උන්වහන්සේ ඒ විවස්ථාවට අනුකූල උන්වහන්සේ දේවල් කළා. ඊට පස්සේ විවස්ථාව සම්පූර්ණයි. ජේසුස් වහන්සේ තමයි විවස්ථාව සම්පූර්ණ කරපු පුද්ගලයා. උන්වහන්සේට පුළුවන් වුණා ඒ බලන්නකෝ ඒ කීකරුකම තුල දේවල් වෙනස් කරන්න පුළුවන්. හලෙලූයා. ඔන්න මාව තේරෙනවා. ජේසුස් වහන්සේ මොනවද කරේ ඊට පස්සේ? විවස්ථාව අයින් කරලා අලුත් දෙයක් ගෙනාවා මේ. අපි බලමු. මක් නිසාද? එක්කෙනාගේ වරද නිසා එක්කෙනා කරන කොටගෙන මරණය රජකම් කළා. ඊට පස්සේ කියනවා හලෝ. ඊට පස්සේ කියනවා තව දෙයක්. නෑ මට ඕනේ 17යි. කරුණාවේද ධර්මිෂ්ඨකම නැමැති දීමනාවේ බහුලත්වය ලබන. ඊට පස්සේ කියනවා එක්කෙනා ඌ ජේසුස් වහන්සේ කරන කොටගෙන ඊට වඩා ජීවනයේ රජකම් කරනවා. මේ බලන්න. අපි යන් 19ට 19 එතන ලස්සනට තියෙනවා. එක මිනිස්සෙක් නිසා එක මිනිස්සෙකුගේ අකීකරුකම නිසා ආදම්ගේ අකීකරුකම නිසා බොහෝ මිනිස්යන්ව ධර්මිෂ්ඨයන් පෞකාරයන් බවට පත් කළා. හරිද? පෞකාරයන් බවට පත් වුණා. හැබැයි ජේසුස් වහන්සේගේ කීකරුකම නිසා එක්කෙනාගේ කීකරුකම මේ බලන්න අපි මුලින් ඉඳලා ඔක්කොමලා කියමුද 1 2 3 go කියවන්න බලන්න. මක් නිසාද? එක මිනිසයාගේ අකීකරුකම කරන කොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවාසේම එක්කෙනාගේ කීකරුකම කරන කොටගෙන බොහෝ දෙනාව ධර්මිෂ්ඨ කර ලබන්න ඕය. හලෙලූයා. හලෙලූයා. කීකරුකමට ප්‍රතිඵලයක් තිබෙනවා අකීකරුකමට ප්‍රතිඵලයක් තිබෙනවා. ආදම් අකීකරු වුණා. මනුෂ්‍ය වර්ගයාගේ පළවෙනි අකීකරු වුණා. ඒ අකීකරුකම නිසා එයාගේ වරද නිසා මේ පොළොවින් හැම මිනිස්සෙක් කෙරෙහිම මරණය ආවා. පෞකාරකම ආවා. හැබැයි ජේසුස් වහන්සේගේ කීකරුකම නිසා එක මිනිස්සෙක් නිසා බොහෝ මිනිස්යන් වෙතට ධර්මිෂ්ඨකම ආවා. හලෙලූයා. හලෙලූයා. බලන්න අකීකරුකමෙන් පිරිපුන් වෙලා තිබුණු ලෝකයට අකීකරුකමෙන් එම නැත්නම් මේම දෙයක් ආපයෙන් ශාපයෙන් අයිතුකමෙන් අපරාධයෙන් මිනිමැරීමෙන් ගබ්සා කිරීමෙන් මෙවැනි දේවල් වලින් පිරිපුන් වෙලා තිබුණු ලෝකයට
මේ හැම දෙයක් පැමුණුනේ අකීකරුකම නිසා. ඒ අකීකරුකම නිසා බොහෝ විපාක, බොහෝ අමාරුකම්, බොහෝ වේදනාවල් ආවා. ඒ ආදම්ගේ අකීකරුකම නිසා. ඔබ දන්නවද ඒවා වෙනස් කරන්න පුළුවන් උනේ කීකරුකමට පමණයි. හලෙලූයා. මේ පොළවේ තිබුණ අකීකරුකමේ ප්‍රතිඵලය නතර කිරීමට හැකියාව පැමුණුනේ කීකරුකම තුල විතරයි. ඔයගලන් අවබෝධ කරගන්න මගේ ජීවිතේ, ඔබගේ ජීවිතෙත් මේම වෙලා ඇති. පරම්පරාගත ශාප පාප වලින් අපි ජීවත් වුණා. පරම්පරාගත ලෙඩ රෝග වලින් අපි ජීවත් වුණා. ඇත්තටම ජේසුස් වහන්සේ අපිට මුණ ගැහුනේ නැත්නම් අද අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා ඇති. අද අපි ජීවත් වෙන්නේ ජේසුස් වහන්සේව අපිට මුණ ගැහුණ නිසා. එතකොට අපේ කර්මය නැතුව ගියානේ. අපේ පාපේ රෝගය සුව වුණානේ. අපේ කර්ම ශාප පාප නැතුව ගියානේ. කොහොමද මේක උනේ? අකීකරුකමේ ප්‍රතිඵලය අප තුල තිබුණා. ඒ අපි අකීකරු වුණ නිසා නෙවෙයි. ආදම් අකීකරු වුණ නිසා. හරිද? එක මිනිස්සෙක්ගේ අකීකරුකම නිසා ඒකේ ප්‍රතිඵලය අපිට පැමිණුණා. අපේ ජීවිතවලට පැමිණුණා. හැබැයි ඒ අකීකරුකමේ ප්‍රතිඵල ශාප, පාප, අයිතුකම්, ලෙඩ රෝග, අන්ධකාර බලවේගයන් මේවා අපෙන් අයින් වුණේ කොහමද? කොහමද අයින් වුණේ? කීකරුකමේ ක්‍රියාව නිසා. හලෙලූයා. ඔයගලන්ට මාව තේරෙනවද? කීකරුකමට පුළුවන් මේ පොළවේ තිබෙන ඕනම නියමයක් වෙනස් කරන්න. අයියෝ. බීරි පොළොංගුනේ. ඔයගලන්ට නෙමෙයි පොළොංගු. ඔයගලන් හොඳ කන් අය නේද බබා? මේ. ඔයාලා මාව තේරෙනවද? ඔයගලන්ට පොඩි රහසක් කියලා. අද අලුතෙන් අය ඇවිල්ලා ඉන්න නිසා පරණ අය අඩු නිසා මට මේක කියා ගන්න බැරුව ඉන්නේ. මේ පොළවේ නියමයන් තිබෙනවා. මොනවාද නියමයන්? කියන්න බෑ කෙනෙක් නියමයක්. නියමයක් කියන්න බලන්න. කියන්න බලන්න නදී. නියමයක් කියන්නේ මේ ලෝක පොළවේ තිබෙන නියමයක්. නියමයක්. ඉර පායනවා ඉර බහිනවා. තව නියමයක්. සජී නියමයක් කියන්න බලන්න. ලෙඩ වෙන එක නියමයක් නෙමෙයි ආ. අපි පස්සේ මාසෙට සැරයක් කොහොම හරි ડોක්ටර් ගාවට යනවා. ඒක නියමයක් වෙලා තින්නේ අපේ ගෙදරට. සමහර අයට එහෙම තියෙනවා. ડોක්ටර් බැලුවම හොඳ වෙනවා. මම ડોක්ටර් බලන්න කියන්නේ. ડોක්ටර් දෙනකොට බේත් ටික අරගෙන රුපියල් 5000ක් විතර වේදම් කරපු ගමන් ටාර් ගාලා හොඳයි. බේත් බොන්න ඕනෙත් නැහැ. 5000 වේදම් කරපු ගමන් හොඳ වෙනවා. ඇයි ඒ? සමහර අයට ඒවා නියම. මොකද්ද නියමය? ගුරුත්වාකර්ෂණ බලය මේ ලෝකයට නියමයක්. අපි උඩ පැන්නොත් උඩ පැනලා බලමුද? උඩ පැන්නම බිම වැටෙනවා. ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ පොළවට ඇද ගැනීමේ හැකියාව. දැන් මම මේ උඩ ඉඳලා පැන්නම පාවෙලා හිටියේ නෑ. බිම වැටෙනවා. ගුරුත්වාකර්ෂණ බලයේ නියමයක්. මේ පොළවේ නියමයන් තිබෙනවා. ඒ වගේ තමයි පාපයේ කුලිය මරණය කියන එකත් නියමයක් වෙලා තිබුණා. හොඳට අහගන්න. හොඳට අහගන්න. පාපයේ පැමිණීම බලන්න. මක් නිසාද? එක මිනිසයාගේ අකීකරුකම කරන කොටගෙන පාපය ආවා. තේරෙනවද? තේරෙනවද මං කියන දේ? එක මිනිසෙකුගේ අකීකරුකම නිසා පාපය ආවා. පාපය මුල් කාලේ තිබුණේ නැහැ. ආරම්භයේදී පාපය තිබුණේ නැහැ. ආත්මෙනි මේක එළිදරව් කරලා දෙන්න මෙයාට. මුල් කාලේදී පාපය තිබුණේ නැහැ. පාපේ නැති ලෝකයක මිනිසයන් ජීවත් වුණේ. හැබැයි මිනිසයා යම් තැනකදී අකීකරු වුණා.
මොකද්ද මිනිස්සයා කරපු අකීකරුකමේ ක්‍රියාව? දෙවියන් වහන්සේ මිනිස්සයාට කිව්වා ඔයා දෙවියන් වහන්සේ මිනිස්සයාව මවලා යම් උයනක තැබුවා. දෙවියන් වහන්සේ මිනිස්සයාට කිව්වා මේ උයනේ තිබෙන ඕනම ගහක ගෙඩියක් ඔයා කඩාගෙන කන්න. හැබැයි මේ උයනේ මැද එක ගහක් තිබෙනවා. ඒ ගහේ ගෙඩි නම් කන්න එපා. දෙවියන් වහන්සේ මිනිස්සයාට ඕඩර් එකක් දුන්නා. ආඥාවක් දුන්නා. දෙවියන් වහන්සේ මිනිස්සයාට යම් කිසි දෙයක් කරන්න කිව්වා. ඒ මිනිස්සයා මොකද කළේ? ඒක කරන්නේ නැතුව දෙවියන් වහන්සේ කන්න එපා කියපු ගහෙන්ම මූ ගෙඩි කෑවා. අපේ අයත් එහෙම කරනවනේ. ළමයිට කියනවා ඕක අල්ලන්න එපා. අල්ලන්න එපා කිව්වේ ඇයි අම්මා? ඇයි අල්ලන්න එපා කිව්වේ තාත්තා? අක්කා කිව්වා ඒක අල්ලන්න එපා කියලා. ඇයි අනේ අල්ලන්න එපා කිව්වේ? ඔතන මොනාරි ඇති කියලා අල්ලනවා කියලා කෙලින්ම කරන්ට් එක. ඉවරයි? sorry. ගෙඩි කන්න එපා කිව්වේ ගමන් දෙවියන් වහන්සේ කිව්ව කන්න එපා කියලා ඒගොල්ලන් එයා කෑවා ඒක. අකීකරු. මේ අකීකරුකම තුල එයාගේ අකීකරුකම නිසා මේ පොළොවට පාපය ආවා. නියමයක් බවට පත් වුණා. පව් කරන හැම කෙනෙක්ම මැරෙනවා. ළමයි මාව තේරෙනවද? අත උස්සන්න තේරෙන්නේ නැති අය. ඒකවත් තේරෙන්න ඕනේ නැද්ද? අත උස්සන්න මම කීප දේ තේරුණා. ඇත්තටම අත උස්සන්න. මම ප්‍රශ්න අහනවා. මම අහනවා අනිවාර්යෙන්. හොඳට අත උස්සන්න. මම යම් කීප දෙනෙක්ගේ ප්‍රශ්න අහනවා. ෂුවර් එකට අහනවා. අත උස්සන්න තේරුණා. කොබල්. දැන් ගොඩක් අයට තේරිලා නැහැ. අත බොමෙට දාගෙන ඉන්නවා. අවංක වෙන්න. අත උස්සන්න තේරුන්නේ නැති අය. මම ආයි කියලා දෙන්න. ටක්කලා කියලා දෙන්න. කියන්න බෑ. අත උස්ස තේරුණාද? තේරුණෙත් නෑ. මොකද මට තේරෙන්නේ නැහැ. හරි මං කියන්නේ. ඉතින් අර මිනිස්සයා පව් කරපු නිසා, අකීකරු වුණ නිසා පාපය ආවා. පාපය මේ පොළවෙන් නියමයක් වුණා. නියමයක් කියන්නේ මොකක්ද දන්නවද? කවදාවත් ඒක වරදින්නේ නැහැ. වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ. නියමයක් කියන්නේ වෙනස් කරන්න බැරි දෙයක්. නමුත් ඔයගලන් දන්නවද නියමයන් වෙනස් කරන්න පුළුවන් කීකරුකම තුල. හalleluya. මම තේරෙනවද? මම තේරෙනවද? ඒ කියන්නේ කොහොමද ඒක වෙනස් කරේ කියලා මම කියන්නද? ආදම් පව් කළා. ආදම් අකීකරු වුණා. අකීකරුකම නිසා පාපය ආවා. පව් කරන හැම කෙනෙක්ම මරණයටපත් වුණා. ඒක නියමයක්. නියමයක් වෙලා තිබුණා. ඔයගලන් දන්නවද? ඊට පස්සේ කියනවා එක්කෙනාගේ කීකරුකම කරන කොටගෙන මරණය වෙනුවට ධර්මිෂ්ඨකම පැමිණියා. පාපය වෙනුවට ධර්මිෂ්ඨකම පැමිණියා. මරණය වෙනුවට ජීවනය පැමිණියා. හalleluya. හalleluya. එක්කෙනාගේ අකීකරුකම නිසා පාපය ආවා. පාපය නිසා මරණය ආවා. නියමය. එක්කෙනාගේ කීකරුකම නිසා ධර්මිෂ්ඨකම ආවා. ධර්මිෂ්ඨකම නිසා මනුෂ්‍යයාට ජීවනය පැමිණියා. හalleluya. මම තේරෙනවද? මම තේරෙනවද? මගේ ආදරවන්ත අනේ මේක හොඳට අල්ලගන්න. තේරුම් ගන්න. හරි වැදගත් පණිවිඩය. හරිම වැදගත්. හරිම වටින දෙයක්. මේක හරිම වටින දෙයක්. කිතුණුවෙක් මේ පොළවේ අකීකරු වෙද්දී තිබෙන අලාභය තමයි එයාට විතරක් නෙමේ එයා නිසා බොහෝ අයට ප්‍රශ්න ඇති වෙනවා. මගේ ආදරවන්ත දරුවනේ අපි දෙවනාසගේ වචනෙට කීකරු වීම හරිම වටිනවා. කීකරු වීම තුල මේ සමාජය තුල තිබෙන මේ පොළව තුල තිබෙන බොහෝ නියමයන් බොහෝ වාතාවරණයන් වෙනස් කරන්න පුළුවන්. අද සමහර වෙලාවට ඔබගේ ජීවිතේ යම් තැනක හිර වෙලා ඇති. සමහර වෙලාවට ඔබගේ ජීවිතේ විසඳ ගන්න බැරි ප්‍රශ්න ඇති. සමහර වෙලාවට ඔබගේ ජීවිතේ රෝගයන් ඇති. ඔබ දන්නවද? සමහර මිනිස්සු ලෙඩ වෙලා ඉන්නේ අකීකරුකම නිසා. ඔයගොල්ලන් දන්නවද ඒක? ඇයි මං එහෙම කියන්නේ? යම් සමහර අය ඉන්නව ලෙඩ වෙලා. ඔබ ගිහිල්ලා නිකන් කියන්න. ඔයාට අපි යාඥා කරන්නද? යාඥා කරාම හොඳ වෙයි කියලා බලන්න. සමහර අය කියන අනේ පැත්තකට වෙලා ඉඳාගෙන උඹලගේ යාඥාවයි උඹයි. කැමති නෑ. ඒගොල්ලන්ට කියන්නේ මේ සභාවට එන්න. මරුණොත් එමය කියන්නේ. මරුණොත් මගේ ආගම මං අත්හරින්නේ නෑ. එමය පපුවට ගහලා කියන ගහද්දිම හට.
ඒත් ඉන්නේ. ඒත් ඉන්නේ. ඇයි? එච්චර අකීකරුයි. සමහර අය. සමහර අය ලෙඩ වෙලා ඉන්නවා අකීකරුකම නිසා. සමහර දරුවන් ජීවිතේ විනාශ කරගෙන ඉන්නවා අකීකරුකම නිසා. මට දෙවනහන්සේ ගිය සතියේ දුන්න පාඩම මම මේ ඔබට කතා කරමින් සිටිනවා. අකීකරුකම ඔබව නාස්ති කරනවා, විනාශ කරනවා. ඔබ වරදකාරයෙක් කරනවා. කීකරුකම ඔබව මුදා හරිනවා. හලෙලූයා. කීකරුකම ඔබව ධර්මිෂ්ඨෙක් කියලා ඔප්පු කරනවා. කීකරුකම ඔබගේ ජීවිතේ මත තිබෙන වෙනස් කරන්න බැරි ඕනම වාතාවරණයක් වෙනස් කරන්න පුළුවන් මේ කීකරුකම තුල. හලෙලූයා. ඔබ කියයිද? ඔබ කියයි පාස්ටර් මේ ප්‍රශ්න නම් විසඳන්න බෑ. කිසි ප්‍රශ්නයක් නෑ. කීකරුවෙන්. කීකරුවෙන් ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. මොකද මේ පොළවේ නියමයක් ලෙස තිබුණා. පාපේ කුලිය නැමැති මරණය. මේ පොළවේ නියමයක් ලෙස තිබුණා පාපේ කුලිය නැමැති මරණය. පව් කරන හැම මිනිස්සයම මරණයටපත් වෙනවා. මරණය. අකාලේ මැරෙනවා. ඒ කියන්නේ මරණය කියලා අදහස් කරන්නේ මේ මිනිස්සයා හේදිසියට යනවා. පාතාලයට යනවා. සමා වෙන්න පාතාලයට යනවා. ගිනිවිලට යනවා. පාපයත් එක්ක ඉන්න මිනිස්සයා ගිනිවිලට යනවා. ඒක තමයි නියමය. හැබැයි ඒ නියමයන් වෙනස් කළා. කීකරුකමේ මගේ ජේසුස් වහන්සේ. හලෙලූයා. ඔයගොල්ලෝ මාව තේරෙනවද? අකීකරුකමේ ආදම් මේ පොළවට පාපයත් මරණයත් ගෙනාවා. ඒ පාපයත් මරණයත් ඒ පාපේ විපාකත් මරණේ විපාකත් නැති කළා කීකරුකමේ මගේ ජේසුස් වහන්සේ. හලෙලූයා. කීකරුකම හරිම බලවන්තයි. කීකරුකමට පුළුවන් වාතාවරණය වෙනස් කරන්න. කීකරුකමට පුළුවන් තත්වයන් වෙනස් කරන්න. කීකරුකමට පුළුවන් වෙනස් කළ නොහැකිව තිබෙන නියමයන් වෙනස් කරන්න. හලෙලූයා. හලෙලූයා. මාව පැහැදිලිද? මට ඔච්චරයි කියන්න තියෙන්නේ. තව බයිබල් පද දෙකක් තියෙනවා කියමු දෙපාද කියලා කල්පනා කරන්න. ඔයගොල්ලන්ට වෙලා යනවද? රෝම 2:8. රෝම 2:8. හලෙලූයා. රෝම 2:8. රබා ශාන්තලි ප්‍රෝසයිඩ ප්‍රාන්තල. රෝම 2:8 අපි යම් බයිබල් පදේ. මේ බලන්න. අකීකරු සැබෑවට අකීකරු වෙන අයට වෙන දේ. හරිම භයානක. මොකක්ද වෙන්නේ දන්නවද? නමුත් සැබෑකමට අකීකරු වූ අධර්මිෂ්ඨ තේරුම් ගන්න. සැබෑවට අකීකරු වෙන හැම කෙනෙක්ම සැබෑවට අධර්මිෂ්ඨකමට කීකරු වෙනවා. ආයි කියන්න. සැබෑවට අකීකරු වූ අධර්මිෂ්ඨකමට කීකරු වූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපය තියෙනවා. நான் சொல்றது விளங்குதா உங்களுக்கு? அவ்வளவு விளங்காதா? கொஞ்சம் சரி விளங்காதா இல்லாட்டி கொஞ்சம் விளங்கும் அப்படியா? கொஞ்சம் விளங்குது. அந்த பைபிள் வேர்ட்ஸ் தான் விளங்காதேனா? අපිට තේරෙනවද මං කියනදේ? මෙතන කියනවා සැබෑවට අකීකරු වෙනකොට අධර්මිෂ්ඨකමට කීකරු වෙනකොට ඒ මිනිස්යාට මොනවද ලැබෙන්නේ? උදහස පැමිණෙන. කාගේද? දෙවනාංශක උදහස පැමිණෙන. ඉවරයි මගේ දේශනාව. මාව තේරෙනව නේද? කෙනෙක් අකීකරු වුණාම තියෙන බරපතලකම. ඔබගේ නිවසක වුණත් කෙනෙක් අකීකරු වුණාම කොච්චර බරපතලයිද ඒ ගෙදර තියෙන සමාදානෙ නැත. හැම වෙලාවෙම කීකරුකම රකින්න. කීකරුකම රකින්න. අකීකරුකම තුල පැමිණෙනවා උඩඟුකම. එම නැත්තම් උඩඟු මිනිස්සු අකීකරු. sorry කවුද අකීකරු? උඩඟු මිනිස්සු.
අකීකරුකම තුළ උඩඟුකම පැමිණෙනවා. එමන් නැත්තම් උඩඟු මිනිස්සු අකීකරු. කීකරු නෑ. සමහර මිනිස්සුන්ව කීකරු කරගන්න බෑ. එච්චර උඩඟුයි. තරහද මම කොහොම බලන්නේ ඕගොල්ලෝ නිකන් මගෙත් එක නිකන් සතුරෙක් බලනවා වගේ බලන්න එපා. මම පව්. සතුරෙක් දිහා බලනවා වගේ බලන්න එපා. මම අහිංසක. මගේ දිහා ඔර බලන්න එපා. මම බයිබලේ තියෙන දේ කිව්වේ. දැන් ඕගොල්ලෝ ඔරවන්න ඕනේ මගෙත් එක නෙමෙයි පවුල්තුමා. මේක ලිව්වේ පවුල්තුමා. මම නෙමෙයි. මේක 2:1 නෙවෙයි. මේක රෝම පොත. සුදු පවුල්තුමා තමයි රෝම වරුන්ට මේ බයිබල් පදේ ලිව්වේ. එයා කියනවා ඔයගොල්ලෝ අකීකරු වුණොත් මොකද සිද්ධ වෙන්නේ? උදහස පැමිණෙනවා. අකීකරුකම සහ උඩඟුකම සම්බන්ධයි. යාකෝබ් 4:7 ඉවරයි. අදට ඉවරයි. ලබන සතියේ මේක කන්ටිනියු වෙනවා. දැන් සමහර අය ලබන සතියේ එන්නේ නැති ඉන්නේ. අම්මා අද පාස්ටර් දෙනවා 60 අපිටමයි කියන්නේ මටමයි කියන්නේ පාස්ටර් මොනවා රොප්පෙන් ඉන්නවද මන්ද මගෙත් එක්ක මටමයි කියන්නේ. දැන් මම කාටවත් පොයින්ට් කරන්නේ නැහැ. මම මේක පොදුවේ කියන්නේ. එබැවින් දෙවියන් වහන්සේ නෑ අතරේ 6. නමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. දෙවියන් වහන්සේ වඩා කරුණාව දෙනවා. ඉනිසා දෙවියන් වහන්සේ උඩඟුවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක. මගේ ආදරවන්ත දුවේ පුතේ සභා පවුල ඔබ තේරුම් ගන්න. මේ කිතුණු පවුල මේ පවුල තුළ ඔබ කීකරුවෙන් මේ සභාව නැමැති පවුල තුල තිබෙනවා ක්‍රමවේදයක්. අපි ඉස්කෝලේ ගිය ක්‍රමවේදයකට. අපි ටියුෂන් ගිය ක්‍රමවේදයකට. අපි වැඩට යන්නේ ක්‍රමවේදයකට. අපිට ඕන වෙලාවට වැඩට යන්න බෑ. ඒක ක්‍රමයක් තිබෙනවා. ඇයි ඒ එතනදී හැම තැනමදීම කීකරුකම මැන බලනවා. සභාව තුලත් ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමය හරි වැදගත්. ඔබ දන්නවද ඔබ අකීකරු වුණාම ඔබට අලාභ වෙනවා. ඔබ අකීකරු වුණාම ලෙඩ පැමිණෙන්න පුළුවන්. අකීකරු වුණාම ප්‍රශ්න පැමිණෙන්න පුළුවන්. මොකද අකීකරුකම නිසා පැමිණියේ මොකද්ද? පාපය. පාපේ ප්‍රතිඵල තමයි ලෙඩවීම, ප්‍රශ්න කරදර හැම කාරණාවම. ඕගලන්ටත් එකයි මටත් එකයි. ඔබ අකීකරු වුණත් ඒ ප්‍රතිඵල, මං අකීකරු වුණත් ඒ ප්‍රතිඵල. හැබැයි අපි කීකරු වෙද්දී හොඳ ප්‍රතිඵල අපිට ලැබෙනවා. හලෙලූයා. කීකරු වෙන මිනිස්යන්ට සමාදානය තියෙනවා. ප්‍රීතිය තියෙනවා. අකීකරු වෙන මිනිස්සයා බලන්න හැම වෙලාවම උගේ ලේකෝප වෙලා තියෙන හැම වෙලාවම. හැම වෙලාවම මොනවද වෙලා තියෙන්නේ? දුක, වේදනාව, කාවිනා, ගැටලුව, කේන්තිය, වෛරය, තිත්තකම අකීකරු වෙන්නේ. හැබැයි කීකරු මිනිස්සයා බලන්න හරිම සාමකාමී. එයා හරිම ජොලි. හරි ජොලි. නැව ගිලුණත් බෑන්චෝ. තව ගිලුණොත් අපිට ඒත් චෝ. අවුල් නෑ. ගොඩක් අය අවුල්. ගොඩක් අයට ප්‍රශ්න. හරිද? ඇයි? අකීකරු වෙයි. ඔබට කොච්චර ආලේපේ තිබුණත් ඔබ කීකරු නැත්නම් ඔය ආලේපේට බෑ ඔබව බේරගන්න. එහෙනම් ආලේපේ ඔබව බේරන්නේ. ආත්මික ඵල තමයි ඔබව බේරන්නේ. ඔයගලන් කෑ ගහILLද පල්ලි බිල්ඩින් එකේ කොන්ක්‍රීට් පුපුරලා තියෙන දැනටමත් ඕ රමසන්දලම දීරම බා මම පල්ලි ගියා ඉරිදා මමත් පුටුව රත් කරා ප්ලාස්ටික් පුටුව උණු වුණා මම නිසා.
ඔබ ගාව තිබෙන ආලේපය ඔබව බේරගන්නේ. ඔබව බේරන්නේ ඔබ තුල තිබෙන කීකරුකම. හalleluya. හalleluya. ඔන්න මම අපේ ගෙදර ඉන්නකොට මම සමහරලාට ෆෝන් එකත් බලන් ඉන්නවා. සමහරලාට නිකන් ඔය ඉන්නවා නිකන් කොයි හරි දිහා බලාගෙන. සමහර වෙලාවට අපේ ගෙදරයි කතා කරනවා. මං ඇහෙන්නේ නැහැ වගේ. මං අවධානයේදී ඉන්නේ හැම වෙලාවෙම දෙවියන් වහන්සේ මට මොනවද කතා කරන්නේ. ඔයගලන් දන්නවද වොෂ් කරද්දි මට දෙවියන් වහන්සේ මේ පණිවිඩ ටික ගොඩාක් දේවල් මට කිව්වා මේක ගැන. මට දෙවියන් වහන්සේ කිව්වා සුද්ධාමන වහන්සේ කිව්වා මම වොෂ් කරද්දි ජේසුස් වහන්සේ ලදරු කාලේ ඉඳලා මනුෂ්‍යයන්ගේද දෙවියන් වහන්සේගේද කරුණාව ලැබ ජීවත් වුණා. ඔයගලන් දන්නවද කරුණාව ලැබෙන්නේ කාටද කියලා? යටහතුන්ට විතරයි. මේක දෙවියන් වහන්සේ කතා කරේ මම වොෂ් කරද්දි අද. මම සමහරවිට ඉඳගෙන ඉන්නකොට කතා කරනවා සුද්ධාත්ම වහන්සේ. ඉතින් අනිත් අය කියන දේවල් මට ඇහෙන්නේ නැහැ වැඩි. මම දෙවියන් වහන්සේ කතා කරන දේට අවධානය. අපි කීකරු වීම අවශ්‍යයි. ආමෙන්. ජේසුස් වහන්සේට හැමෝගෙම කරුණාව ලැබුණා. තාත්තගේ අම්මගේ ගමේ අයගේ පොඩි කාලේ ඉඳලා දෙවියන් වහන්සේගේ කරුණාව ලැබ ජීවත් වුණා. ඒ කරුණාව උන්වහන්සේ ලබා ගත්තේ කීකරුකම තුලයි. හalleluya. හalleluya. මගේ තරුණ දරුවනේ ඉල්ලීමක් කරනවා. අකීකරු වෙලා තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න නම් එපා. පළමුව කීකරු වීම ආරම්භ කරන්න ගෙදරින්. ඔබ අම්මට තාත්තට කීකරු වීම ඇති කරගන්න. හැබැයි ඔබගේ අම්මා කිව්වොත් අරක්කු පෙරපන් තාත්තා කිව්වොත් මේ ගංජා ටික තියාගනින් කියලා ඒ වලට කීකරු වෙන්න එපා. කීකරු වීම පටන් ගන්න ගෙදරින්. සමහර අය ගෙදර අම්මත් තාත්තත් එක්ක අම්මත් එක්ක මරා ගන්නවා. පල්ලි අපි ගාවට ඇවිල්ලා පාස්ටර් කියන් පාස්ටර් ඕ හalleluya ආමෙන් 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 පාස්ටර් කිව්වොත් ගලක් පෙන්නලා මැණිකක් කියලා මේක මැණිකක් තමා නෑ බෝල ඒක ගලක් ජේසුස් වහන්සේ කී කරුණා වැරදි දෙයට නෙවෙයි නිවැරදි දෙයට ඔබ ඉස්සලා පුහුණු වෙන්න සැබෑවට කීකරු වෙන්න ඔබ සැබෑවට කීකරු වෙද්දී ඔබගේ ගෙදර වෙනස් වෙනවා. හalleluya. හalleluya. වැරදි දෙයක් කරන්න කිව්වොත් කරන්නේ නැහැ. කරන්න එපා කවදා. මං හිතන්නේ අම්මලා එම කියන්නේ නැහැ තාත්තලා එම කියන්නේ නැහැ. එම කියන අම්මලා තාත්තලා තියෙන අපේ ගමේ නම් හිටියා. එම කියන අම්මලා තාත්තා. ඔව් හිටියා. කුඩු විකුණගෙන ඉන්නවා. පොලිසියෙන් එද්දි දුවට දෙනවා ඒ shopping පොඩි බෑග් එක. මේක තියාගන්න පුතා. කියලා දන්නේ නැහැ. ඔක තියාගෙන ගේ ඇතුළට යන්නකෝ. අරගෙන ගේ ඇතුළට යන්න කියනවා. අර ළමයා දන්නේ නැහැනේ කුඩු කියලා. ඒ ළමයා අරන් ගේ ඇතුළට යනවා. ඒ ළමයාව චෙක් කරන්නේ නැහැ පොලිසියෙන් ඇවිල්ලා. මහේකාව චෙක් කරන්නේ. ඌ ගාව නැති නිසා පොලිසියෙන් යනවා. හැබැයි ළමයාට දීලා. අපේ ගමේ එක කරා. අම්මලා තාත්තා. අමනුෂ්‍ය මානසිකත්වයන් තිබෙන අය. දෙමව්පියන් වශයෙන් ඔබ සැබෑව දැන ගැනීමත් වැදගත් ඔබගේ දරුවන්ව නිවැරදි මාර්ගයේ මඟ පෙන්වීමට. බොහෝ අම්මලා තාත්තලා සැබෑව දන්නේ නැහැ. යන්නේ කොයිද මල්ලේ පොල්. බොහෝ දරුවෝ අම්මලා තාත්තලා සැබෑව දැනගත්තත් ඒ සැබෑවට කීකරු නැහැ. මේ ප්‍රශ්න දෙක පවුල් වල ගැටෙනවා. මේ ප්‍රශ්න දෙක සභාවේ ගැටෙනවා. මේ ප්‍රශ්න දෙක කිතුණු සමාජයේ ගැටෙනවා. අම්මා තාත්තා එක්ක සත්‍යතාවය දන්නේ නැහැ. අම්මා තාත්තට සැබෑව දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ හඬ තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන දේ ඒ අම්මලා තාත්තලාට ඇහෙන්නේ නැහැ. දෙවියෝ කතා කරන දේ අම්මලා තාත්තලාට තේරෙන්නේ නැහැ. ඒ අම්මලා තාත්තලාට දරුවන්ව මඟ පෙන්වන්න දන්නේ නැහැ. ඔය එක එක දේවල් කියනවා. වැඩ පොලේ කියන අර බොසා කිව්ව දේ කියනවා. අල්ලපු ගෙදර අක්කා සොපි මේ මාළණී අක්කා කිව්ව දේ කියනවා. මාළණී අක්කගේ පුතා බලපන් හොඳට ඉන්න උඹට මාළණී අක්කගේ පුතාගේ ඉන 32යි වගේ පුතාගේ ඉන 76යි න මාළණී අක්කගේ පුතාගේ කල්සම වගේ පුතාට දාන්න බෑ. එතකොට ඒ අම්මා තියෙන්න ඕන තමන්ගේ දරුවන් සම්බන්ධව සැබෑව දැනගෙන ඉන්න ඕනේ මග පෙන්වන්න. දරුවෝ මොනවද කරන්නේ? සැබෑවට කීකරු වෙන්න ඕනේ. කීකරු වුණොත් සදා ජය. අකීකරු වුණොත් සදා මරණය.
ඔයගලන් දන්නවද? අකීකරු මිනිස්යන් බේරන්න බෑ කියලා. දන්නවද? අකීකරු මිනිස්සෙක්ට උදව් කරන්න මම ආවොත් මටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් මම ඉස්සල්ලාම කරන්න ඕනේ අකීකරු මිනිස්සයට ප්‍රශ්නේ විසඳන්න නෙමෙයි මම යන්න ඕනේ. ඉස්සල්ලාම මම යන්න ඕනේ අකීකරු මිනිස්සයව කීකරු කරවගන්න. එයා කීකරු තැනට ආපු ගමන් බය නැහැ මට මන් දන්නවා වැඩේ හරියනවා කියලා. ආමෙන්. ආමෙන්. ඔබ අකීකරු කමේම ඉන්නවා. මම ඔබ උදෙසා යාඥා කරනවා. අකීකරු වූවන්ට උඩඟු වූවන්ට කරුණාවක්